Dia kata bantama, tinggal balam mau kerja ni kira, ramang play kerana. Mata kita kamu mahat ya, mata atkaran di video. Mata ya. Betul. Kau hari ini mantra kiya pan, kamu berarti apa kerana? Kau itu kuda, wadi. Meeting ni wadi. Kerana dia mantra kamu mahat. Saya kau itu dekut lagi ni mata kita tu kisi bagai kau. Kerana kira kisi dia hari ini. Unwari itu wat, ये क्या समझ? kerana kira dia hari ini kira, kau kerana शांति करने वाला बोलते हैं ना. ඕකනම් මහත්තයන්ට විශේෂයෙන් කියලා නැතුව මේ මුළු ලෝක සත්‍යයටම බලපාන නැත්තිය. ඒක නිසා ඉතින් මට මහත්තයන්ට කියලා ඕකට විශේෂ විසඳුමක් දෙන්න බැහැ. නමුත් මහත්තයන්ලා මගේ ජීවිත කාලීන කස්ටමර්ස්ලා වශයෙන් මට මහත්තයන්ලව හරවලවන්ට බෑනේ. ඒක නිසා මම මහත්තයන්ලට එක විසඳුමක් දෙන්න. හැබැයි මේක පොරොන්දුවක් නෙවෙයි. මේ විසඳුම තමයි මෙන්න මේ වගේ. මේක බලගත්තු වඩේ මම පුරාණ පුස්තක පොතක තිබ්බ මන්තර ජීවම් කරන මාස 6ක් තිස්සේ මතුරන තමයි මේ වඩේ හැදුනේ. මේ වඩේට මං කියන මන්තරේ මතුර. නැගෙන හිර දෙයියන්ට හොඳ හිතින් තමුන්ගේ හිතේ තියෙන ප්‍රාර්ථනාව කන්නලව කරලා. උදේ කෑම හොයාගෙන යන කපුටෙකුගේ බඩගිනි නිවන්න මේ වඩේ කණ්ඩ දුන්නොත්. මහත්යලගේ හිතේ තියෙන පුරම කියන හැම දේම සර්ව ප්‍රකාරයෙන්ම ඉස්සර. හැබැයි මේ ප්‍රශ්නයක් නෑ කොහොමද? අපි මේ වැඩේ අරන් ගිහින් බුදුමා කියන විදිහට කරා නම් ප්‍රශ්නේ ඉවරයිනේ. නෑ මාත්‍යෝ. මේ ප්‍රශ්නේ ඊට වඩා පොඩ්ඩක් සංකීර්ණයි. මම මේ වැඩේ ජීවම් කරන්න පටන් අරගෙන මාස 6ක් ජීවම් කරලා ඉඳලා වෙන්න කලින් දේවාලේ ගිනියනම් මං අර පුරාණ පුස්කොළ පොත ඉන්නේ විලාස උනානේ. එතකොට මේ වැඩේ කිසි බලයක් නැද්ද? බලේ කියනවා. ඒ උනාට මන්ත්‍ර ටික මතුරුවලා ජීවම් කරලා උන් ටික අංගල අපේ දුර කරගන්න බැරුව කියන්නේ. ඒ කියන්නේ මොකක් හරි කොස්තක් ගියොත් ඒ කොස්ත හරි ගන්නටවත් තව අලුතෙන් වඩයක් හදන්නටවත් මගිලා ගාව උස්කොල පොත නෑනේ. මහත්තයන්ලට ඒ අවදානම ගන්න පුළුවන්. ඒ වඩේ ආරම්භ වුණේ මහත්තයන්ලගේ වැඩේ කොහොමද? ෆෝන් එකත් කොච්චර හොඳට charge කරලා තිබුණත් ඉක්මනටම බැටරිය බහිනවද? හඳුන්වා දෙන නවතුම power accept එක. මතකනේ කපු මහත්තයා කියපු එක කොටි කොස්සක්වත් නැති විදිහට වැඩේ කරන්න ඕනේ. හරි තාත්තා. ප්‍රාර්ථනා කරන එක හරියටම කරන්න ඕනේ. ඒක මං කරන්න. ඔබ හරියට මන්ත්‍රය කියපන්. කොයි පැත්තද නැගෙනහිර? මේ පැත්ත නැගෙනහිර. මන්ත්‍රය කියපන්. ताल बॉर्डर राग ताल उसे आवा कन्ने सिंगल बत्त हाल नमे कन्ने अरियस मुक्ति विपाल कदुन्नम याट मल माल बोत्तम गलवल यन्ने महापारे देखट नवल गස්සලා ගන්නේ ආවම පාරේ මම දත් කුට්ටම ගාලේ බස්සේ ගෑනු බහින්නේ ගෙමට උත්තන් දීවේ මේ වඩේ බලෙන් අදිපත් කරන කියන දේවල් ඉෂ්ට සිද්ධෙන්ම හරියන්න ඕනේ සාදු. ඔව් වඩේ ගනි.
හරි තාත්තේ. පොට්ටසි කොහොමද? අංකල් කඩියදාගේ පුතා වැඩි නෙවෙයි. සමුතින් හන්නේ දෙන්නේ. අනේ සූරියෝ මම උදේ කාලේ ඉන්නේ. මම වැඩි කෑවා. ලැක්කෙයි. තාත්තේ දැන් මොකද කරන්නේ? උන මගුලත් කරන්නේ. කරුමකාරකම දොන්න. කරන කියන දේවල් හරියන්නේ නැතිද තාත්ත කරන්න කරගන්න හදුවා. ඒක කරුමුටලා හින්දා එක ශරීර කරගන්න බැරි වුණා කියපොකෝ. කොයිනද කතා බාතුනේ? අන්නේ කියන්නේ පා. කඩගිනිලා දවල්ට මොන හරි කාලෙම යන්නේ කියලා මේ පැත්තට. ඒකකොට තමයි මේ වාඩිය කුයිලි වෙන්නේ කියලා දැක්කේ. ඉතින් මම කියනවා. දැන් මොකද කරන්නේ? මොනවා කරන්නේ? වතුරල කපුරට කන්න දෙන්න කියපොද්දේ කාලා දැම්මා. ඒකත් අවදානයක. ඉතින් මෙන්න මොනවා කරන්නද අපේ කරුම කියන හිතාගෙන අතහැරලා දාම්බා. කපුට ගුලින්නේ කොහොමද වුනේ? මොකද ඒකට කියන්නේ? ඒකවල මම මේක මදුරු පොඩේ. ඔව් මදුරු පොඩේ. නමග හපිය. Kanchenjunga, Everest, K2. ලංකාවේ දිගම ගංගාව කුමක්ද? කපුටේකට කන්න දෙන්න කිව්වා වඩේ මෙයාකට කන්න දුන්නේ මු කපුටේ. කන්න දුන්නේ මු කෑවා. මමත් ඇල්ලට කිව්වනේ කරන මගුලක් පරිස්සමෙන් කරන්නයි කියලා. මට දැන් තේරෙන්නේ නැහැ මේකට මොනව කරන්නද කියලා. මම කිව්වනේ නැතුවට පස්සේ පුස්කොල කොට විනාශ වුණා. දැන් මේක විනාශ කරන්න විදියක් මම දන්නේ නැහැ. හරි. දැන් අපි මොකද කරන්නේ ඔයගොල්ලෝ? වෙන මොනවා කරන්නේ? මේකගේ කට හොදන්න නැත්නම් මේකගේ කට පරිස්සමෙන් නැත්නම් ජීවිත කාලෙම නියම පුතුවක බඳලා නඩවහන් දෙන එක තමයි කරන්නේ. මේ තවුසනේ කොට මට අර මදුරු පොඩේ කවුලක. අපි කට්ටනේ
Thank you.